තෙරුවන් සරණයි පින්වතුනි, අපේ පෘථග්ජන ස්වභාවයේ විදිහට අපි අතින් නිතරම සිද්ධ වෙන වැරද්දක් තමයි අපේ කට පරිස්සම් කරගන්න බැරි වෙන එක. ඉතින් මේ අපේ කට පරිස්සම් කරගන්න බැරි වෙන හින්දා බොහෝම දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න වෙනවා. පින්වතුනි, බොහෝ දෙනාට මේ තමන්ගේ කට පරිස්සම් කරගන්න බැරි වෙන හින්දා තමන්ගේ හොඳම හිතවත්කම් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන්ට ලැබෙන්න තියෙන මුදල්, ඒ වගේම යාන වාහන, ඒ වගේ බොහෝ ලෞකික සැප සම්පත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාව තුළ හරි ලස්සනට මේ වචනය පරිස්සම් කර ගැනීම තුළ මේ වචනය පරිස්සම් කර ගැනීම ගැන දේශනා කළා තියෙනවා. ඒ කොහොමද? වාචානුරක්ඛී මනසා සුසංවෘතං කියලා. පින්වතුනි, අපි වචනය රකින්න ඕනේ. ඊට කලින් අපේ මනස රැකගෙන ඉන්න ඕනේ. මොකද අපේ මනසෙන් හිතුනොත් තමයි අපිට වචනයෙන් දෙයක් කියන්න පුළුවන් වෙන්නේ. අපිට මනසෙන් කිසිම දෙයක් හිතුනේ නැත්නම් අපේ වචනයෙන් වාචික කුසලයක් සිද්ධ වෙන්නෙත් නැහැ. වාචික කුසලයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ ඔක්කොටම මුල වෙන්නේ අපේ මනස. ඒක නිසා මනසා සුසංවෘතං, මේ හැම දෙයකටම කලින් තමන්ගේ මනස හරි හැටි නිවැරදි කරගන්න තමන් බලා ගන්න ඕනේ. පින්වතුනි, හරි ලස්සන ජනප්‍රවාද කතාවක් තියෙනවා. මාළුව නිසා කට නිසා මාළුව නැහිනවා කියලා. පින්වතුනි, ඒක කිසිදු මාළුවෙක් කතා කරපු දෙයක් නෙවෙයි. මේ කතාව කතා කරලා තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන පෘථග්ජන අපිට. ඉතින් පින්වතුනි, කවදාවත් තමන්ගේ කට හින්දා විනාශ වෙන්නේ නැතුව තමන්ගේ වචනය හොඳ මාර්ගයට යොමු කරලා තමන්ගේ වචනය සිදු කරන්න පුළුවන් උපරිම කුසල් දහම් රැස් කරගෙන තමන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගෙන අවසානයේ උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්න. ත්‍රිවංශ සරණයි.